සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම ඔසිපොඩ්ඩා YouTube නාලිකාවට. ඉතින් වෙනද වගේම අස්වැසිම නවතම තොරතුරු ඉක්මනින් දැන ගැනීමට අපව වෙනද වගේම සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඔන්න යාළුවනේ අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ නිවේදනයක් තමයි අද අරන් ආවේ. අස්වැසුම ප්‍රතිලාභීන් පළමු අදියරේ සහ දෙවන අදියරේ කිහිප දෙනෙකුගේ අස්වැසුම මුදල් වැඩි වෙනවා. ඒ මුදල් වැඩි වෙන්නේ කාටද කියලා දැනගන්න පුළුවන් වීඩියෝ අවසාන වෙනතෙක් නැරඹුවොත්. ඒ වගේම විශේෂ සුබ ආරංචි දෙක තුනකුත් තියෙනවා ඔයාලට කියන්න. ඒ ඔක්කොම අද වීඩියෝවෙන් කතා කරමු. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝට යමු. ඔන්න යාළුවනේ අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ නිවේදනයක් තියෙනවා. තෝරාගත් පිරිසකට 2026 වර්ෂයට අදාළ අස්වැසුම මුදල් වැඩි වෙනවා කියලා තමා කියන්නේ. ඒ කියන්නේ තෝරාගත් කියන්නේ පළමු අදියරේ දෙවන අදියරේ ඕනෑම කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාලගේ තොරතුරු හරියට අප්ඩේට් කරපු අය ඉන්නවා. එයාලා 2025 වර්ෂයේ 2000ක් 3000ක් 5000ක් වගේ ගාණක් හම්බුනේ. එතකොට එයාලට සාමාන්‍යයෙන් 10000ක් විතර හම්බෙන්න තිබුණා. ඒ අයට රුපියල් 2500ක් 3000ක් වගේ මුදලකින් වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුව තමා තොරතුරු නිවැරදිව යාවත්කාලින කරපු එක. ඒ වගේම තව ආරංචියක් තියෙන ඕන්න අස්වැසුම සියලුම ප්‍රතිලාභින්ට වගේම වැඩිහිටි දීමනාව ආබාධිත දීමනාව අද බැංකුවෙන් ගන්න පුළුවන්. ඔන්න ආබාධිත කට්ටියගේ ආබාධිත දීමනාව ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා ඒක හම්බෙන්නේ නැහැ කියලා. ඔන්න ආබාධිත දීමනාව අද බැංකුවෙන් ගන්න පුළුවන්. ඒක නිසා කවුරුත් බය වෙන්න එපා. ඔයාලා ගිහිල්ලා මුදල් ලබා ගන්න. ඒ වගේම දැනටමත් මුදල් ගත්ත කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඒක මේ වීඩියෝ බලන අයට ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම ඉස්සරහට අස්වැසුම නවතම තොරතුරු මම ඊළඟ වීඩියෝවෙන් අරගෙන එන්නම්. දෙවන අදියරේ කට්ටියගේ අස්වැසුම මුදල් කැපෙන්නේ නැතිද? කැපෙනවද? කැපෙන්නේ නැති වෙන්න හදාගන්නේ කොහොමද කියලා මම ඉස්සරහට අරගෙන එන්නම්. ඔයාලා හැමෝම දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම අලුතින්ම ආයුධම් කරන අයට කොහොමද ආයුධම් කරන්න කියලා මම ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමෝම channel එකට එකතු වෙලා ඉන්න. ඉදිරියට දාන විස්තර දාපු සැනෙන් බලා ගැනීමට අපව subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. ඉතින් මේ වීඩියෝ හොඳ නම් like එකක් දාලා නොදන්න අයට share කරන්න. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.